දැක නේද අද සමාජයේ පිරීලා තියෙන හැටි විශේෂයෙන් කාන්තාවක් කියන්නේ මේ වගේ දෙයක් කරන්න සුසු මිනිස්සු නෙවෙයි කාන්තාවක් නිතරම බයෙන් ලැජ්ජාවෙන් ජීවත් වෙන්න ඕනේ කෙනෙක්. ඉතින් අද සමාජයේ පිරීලා තියෙන හැටි බලන්නකෝ. මට නම් ඇත්තටම මේකට වෙන මොකුත් නෙවෙයි මේක පෙන්නලා මේ මිනිස්සයාගේ නිර්වාත මුළු ලංකාවට පෙන්වන්න අදහසක් නෙවෙයි මට තියෙන්නේ. මට කියන්න ඕනේ ඇත්තටම මේ මිනිස්සයාගේ ළඟම ඥාති බලනවා මේ පවුලේ මිනිස්සු බලනවා නම් මේ අම්මට තියෙනවා පොඩි ඔළුවේ අමාරුවක් මානසික ලෙඩක් තියෙනවා නැත්නම් කවදාවත් කාන්තාවක් මේ විදිහට හැසිරෙන්න දෙයක් නැහැ ප්‍රසිද්ධියේ. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි මේ කාන්තාව තවදුරටත් රටට ලෝකෙට පෙන්වන්නට හොඳයි පවුලේ මිනිස්සු එකතු වෙලා මේ මිනිස්සයා මේ මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නලා එතනින් එහාට ප්‍රතිකාර කරන්න ගත්තොත් තව ටිකක් තියෙනවා බලන්නකෝ. හා ඇති හිතා හිටිය මම ඊටු ටිකක් පෙන්නයි කියන්නේ මම ඊටු ටික පෙන්නන්නේ නැහැ. ඒ ටික මට වැඩක් නැහැ. ඒ ටික මේ වෙනකොට මුළු ලංකාවෙම තියෙන පේජ් කරන ඒවල මේ වෙනකොට ගිහින් තියෙන හින්දා මම ඒක දාන්නේ. මට ඒක මේවා කරන්න කණ්ඩ අවශ්‍යතාවයක් නැහැ. ඒක වවාගෙන කාටවත් පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මට කියන්න තියෙන්නේ මට සමාජයට පණිවිඩයක් දෙන්න තියෙන්නේ මෙන්න මේවා ඇවිල්ලා කවදාවත් සමාජය අනුමත කරන්න පුළුවන් වැඩ නෙවෙයි. මේවා අපි මේ වගේ මිනිස්සුන්ට අපි අනුකම්පා කරන්න. මොකද මේ මිනිස්සයා මොකක් හරි මානසික පීඩනයකින් පෙළෙන මිනිහෙක්. එහෙම නැත්නම් මානසික පීඩනයකට පත් වෙලා ඉන්න මිනිස්සෙක් මොකක් හරි හෝ හේතුවක් මත එක්කෝ තමන්ගේ පවුලේ දරුවන්ගේ ප්‍රශ්න මත එහෙම නැත්නම් මොකක් හරි තියෙන අසනීප තත්ත්වයක් මත එහෙම නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක මොකක් හරි තියෙන ප්‍රශ්නයක් මත මොනියම් හෝ දෙයක් මත මේ මිනිස්සයා මානසික පීඩනයකින් පෙළෙනවා. ඒ නිසා තමයි මේ වගේ අවස්ථාවක් මේ මිනිස්සයාට දරා ගන්න බැරි. මම දැක්කා මේකට ඉස්සෙල්ලා තව වීඩියෝ එකක් තිබ්බා. ඔය කොහොමද මේක දන්නේ ඔය අවසාන කොටස නැතුව හරි මම මේකට දවස් දෙක තුනකට ඉස්සෙල්ලා දැක්කා මේ වගේ වීඩියෝ එකක්. උතන ගහක් කපන වීඩියෝ එකක් එහෙම. ඉතින් මේ මිනිස්සයා මට එදාම දැක වෙලාවෙ හිතුනේ මේ මිනිස්සයා මොකක් හරි මානසික පීඩනයකින් පෙළෙන මිනිස්සෙක් නැත්තම් කීරවත් අල්ලපු ගෙදර මිනිහත් එක්ක ලේසියෙන් ඔය වගේ දෙයකට අපි දබර වෙන්නේ නැහැ නේ. ගහ මරා ගන්න. මේකේ මම දන්න විදිහට අල්ලපු ගෙදර මිනිස්සයත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ හින්දා මේ ප්‍රශ්නේ තවත් නිකන් උඩට මේවා කරලා මේ මිනිස්සයාගේ ඔය නිර්වත පෙන්වන්න යන්න එපා. ලෝකෙට වැඩක් නැහැ. අපි අනුකම්පා කරන්න ඕන මේ වගේ මිනිස්සුන්ට. ඇයි මේ වගේ මිනිස්සු මේ විදිහේ මේ තත්ත්වයටපත් උනේ? දැන් මොකද ඉස්සරහට කරන්න තියෙන්නේ? ඇයි මේ සමාජයේ මේ තරම් පිරිහුනේ? මොකද්ද මේවට හේතු කියන එක හොයලා ඒවට පිළියම් යොදනවා මිසක් මම හිතනවා මේක අවශ්‍ය නැහැ තවදුරටත් පෙන්වන එක. කවුරුවත් මේකේ ෆොටෝස්වත් මොනවත් දාන්න එපා. ඉස්සරහට මම අවසාන කොටස දාන්නේ නැහැ. හැබැයි මේක මිනිස්සුන්ට දෙයක් කියන්න ඕන හින්දා විශේෂයෙන්ම මේ මිනිස්සයා මේ වීඩියෝ එක බලනවා නම් ඔබතුමියට තියෙන්නේ ඔළුවේ අමාරුවක් එහෙම නැත්නම් මේ මානසික පීඩනයෙන් ඔබතුමිය ඉන්නේ හොඳම දේ තමයි මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඉස්සරහට කරන්න තියෙන ප්‍රතිකාර ගැන හොයලා බලලා කරන එක. ඒ කට්ටිය එයාගේ පවුලේ කෙනෙක් බලනවා නම් ඒ කට්ටියගේ පවුලේ කෙනෙක් දකිනවා නම් ඒ කට්ටියත් කියන්න තියෙන්නේ මෑට වහාම මානසික වෛද්‍යවරයෙක් හමුවට යොමු කරන්න. ඒක අවශ්‍යයි. මෑට තියෙන්නේ මානසික පීඩනයක් සහ මානසික අවුලක් මොකක් හරි අවුලක් තියෙනවා. ඉතින් ඒකට ප්‍රතිකාර කරොත් හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අවසාන ටික දාන්න බලන්න එපා. අදහසක් තියෙනවා නම් කියාගෙන ඒක පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න.